ඔයාටත් දවස පටන් ගත්තම කිසිම ශක්තියක් නැහැ වගේ හැඟීමක් තියෙනවද? කායික හරි කතා කරගන්නවත් හොඳ මූඩ් එකක් හදාගන්න බැරි තරමට පොඩි එපා වීමකින් ජීවත් වෙනවා වගේද? නිකමට වගේ හිතලා බැලුවද මට හරියට ප්‍රබෝධමත්ව නැගිටින්න හොඳ නිින්දක් ලැබුණද කියලා? මේ නිින්ද කියන ඖෂධය ඔයාගේ ජීවන පැවැත්මට කොච්චර වැදගත්ද කියලා ඔයා මෙච්චර කාලයකට දැනගෙන හිටියද? අපි හිතන්නේ අපි නිදාගන්න වෙලාවට අපේ මුළු ශරීරයම නිදාගන්නවා කියලා. ඒ ඇත්තම දේ තමයි නිදාගන්න වෙලාවෙත් අපේ මොළය අවදියෙන් ඉන්නේ. ඔයා නිදාගෙන ඉන්න කාලය තුල දවස පුරාම ඔයා ඉගෙනගත්තු දේවල් ඔයාගේ මොළය සංවිධානය කරනවා. පිළිවෙලකට සකස් කරනවා කියන්නත් පුළුවන්. නිින්දදී ඔයාට මතක තියාගන්න අවශ්‍ය කරන දේවල් ඔයාගේ මොළය ගබඩා කරගන්නවා. ඔයාට මතක තියාගන්න අවශ්‍ය නොවන දේවල් මොළයෙන් ඉවත් කරනවා. මේක හරියට ඔයාගේ ෆෝන් එක රීසෙට් කරනවා වගේ වැඩක්. අනවශ්‍ය විදියට ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරෙනකොට ඔයා අනවශ්‍ය දේවල් ඩිලීට් කරලා අවශ්‍ය දේ සේව් කරගෙන බෑකප් කරලා නැවත ෆෝන් එක පාවිච්චියට ගන්නවා වගේ ක්‍රියාවලියක් තමයි ඔයාගේ මොළයේ කියන මේ ශරීරයේ තියෙන වටිනාම ඉන්ද්‍රිය විසින් සිදු කරන්නේ. ඒක නිසාම ඔයාගේ ෆෝන් එක පරිස්සම් කරගන්නවටත් වඩා ඔයාගේ මොළය හොඳ නිින්දක් ලබාගෙන ප්‍රවේශම් කරගන්න ඕනෙමයි. ඒ වගේම ඔයාගේ ශරීරයටත් මේ වෙලාව රන් හා සමාන වෙලාවක්. දවස පුරාම වෙහෙසට පත්වෙච්ච ඔයාගේ මාංශ පේශි නැවත සකස් කරන වෙලාවක්. නිින්දෙදී ඔයාගේ මැරුණු සෛල නැවත වර්ධනය කරනවා. ශරීරයේ තුවාල වේදනා සහිත ස්ථාන සුවපත් කරනවා. මේ හේතුව නිසා තමයි අපි හොඳට නිදාගත්තු දවසට අපිට හොඳ නැවුම් බවක් ශරීරයට දැනෙන්නේ. නිින්ද අපේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රධානම හේතුවක් වෙනවා. හරියාකාරව නිින්දක් නොලැබීමෙන් ඔයාගේ ශරීරය දුබල වෙන්න පුළුවන්. ඔයාගේ අවධානය අඩු වෙන්න පුළුවන්. ශාරීරික අපහසුතා නිසා ඔයාට ගොඩක් තරහ යන්නත් පුළුවන්. හදවත දුර්වල වීමට අනාගතයේ යම් දවසක හෘද රෝගයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. වැඩිහිටියන්ට පැය 7-8 අතර කාලයක නිින්දක් ලබා ගැනීමෙන් හොඳ විවේකයක් ශරීරයට ලබා ගැනීමට හැකි අතර නව යොවුන් වේ පසුවන දරුවන්ට පැය 8-9 අතර කාලයක නිින්දක් ලබා ගැනීමෙන් ශරීරයට හොඳ විවේකයක් ලබා ගැනීමට හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. පැය 5-6 අතර කාලයක නිින්දක් ලබා ගැනීමෙන් සෞඛ්‍යයට ලොකු හානියක් සිදු වෙන්නේ නැති වුණත් උද්‍යෝගයක් නැති බවක් සහ අවිවේකී බවක් මනසට සහ ශරීරයට දැනෙන්න පුළුවන්. නිදා ගැනීමට හොඳම කාලය ලෙස සැලකිය හැක්කේ පැය 7-8 අතර කාලය. ඉතින් ඔයා පැය 10කටත් වඩා නිදා ගන්නවා නම් ඒක එච්චර හොඳ දෙයක් නන් නෙමෙයි. ඔයාට හරි අවධානයකින් යුතුව දවසේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ලොකු තෙහෙට්ටුවක් හරියට තව නිදාගන්න තිබ්බනම් වගේ මාන්සියක් දැනෙන්න පුළුවන්. පැය 10කටත් වඩා වෙලාවක් ඇත්තටම මිනිස් සිරුරකට අහිත කරයි. මේකේ අහිතකර බලපෑමක් ටිකක් සැලකිය යුතු ප්‍රමාණයකින් තියෙනවා. ඔයාගේ මොළයට හරියට අලුත් අදහස් ගලාගෙන එන්නේ නැතුව එක තැන පල් වෙන ගතියක් දැනෙන්න ගන්නවා. ඔයාගේ ශරීර ශක්තියේ අසමතුලිතතාවයක් ඇති වෙනවා. ශරීරයේ බර වැඩි වෙන්නට මේක හේතුවක් වෙනවා. ආහාර රුචිය අඩු වෙනවා. මානසික අවපීඩන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මොළේ හරියට ફોකස් කරගන්න බැරි වීම නිසා නිතර හිස රදයන් හැදෙන්න පුළුවන්. පැය ගාණක් එක දිගට නිදාගෙන සිටින ඉරියව්වෙන්ම සිටීම නිසා ශරීරයේ නොයෙකුත් වේදනා සහ කොඳු ආබාධ හටගන්න පුළුවන්. ඔයා ගොඩක් පරක්කු වෙලා නිින්දට යන කෙනෙක් නම් මේ කරුණත් දැනගන්නම ඕනේ. නිින්දෙදී හොඳම වෙලාව තමයි රාත්‍රී 10 පාන්දර 2 අතර කාලය. මේ කාලයේ තියෙන විශේෂත්වය තමයි මේ කාල පරාසය ඇතුළත නියමාකාරව පහුවෙනිදට සෞඛ්‍ය සම්පන්න කෙනෙක් විදිහට අවදි වෙන්නට අවශ්‍ය කරන ආකාරයට ඔයාගේ ශරීරය සූදානම් කරන කාලය. ඉතින් මේ කාලයත් මග හැරලා ඔයා පැය 7-8ක් නිදාගත්තත් ඔයාට පහුවෙනිදට අවශ්‍ය කරන සම්පූර්ණ ශක්තිය ලබා දෙන්නට ශරීරය සූදානම් නැති බවක් ඔයාට දැනෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් නම් රාත්‍රී 9ටවත් නිින්දට යන්න බලන්න. ඉතින් ඔයා මේ මොන කාරණාවට අනුව වැඩ කළත් වැඩක් නැහැ. ඔයා නිදාගන්න කලින් ඔයාගේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් නිින්දට පෙර අනිවාර්යෙන්ම කම්පියුටර්, ටැබ්, ෆෝන් වගේ ඩිවයිසස් භාවිත කරන එකෙන් ඉවත් වෙන්න පුළුවන් නම් ඒක ඔයා වෙනුවෙන් කරගන්න යහපතක්. ඔයා දන්නවද කම්පියුටර්, ටැබ්,
ෆෝන් වගේ ඩිවයිසස් වලින් නිකුත් වෙන නිල් ආලෝකය ඔයාගේ ඇස් හරහා ලබාගෙන මොළයට සංවේදන දෙන්නේ මේ රාත්‍රී කාලය නෙමෙයි දහවල් කාලය කියලා. ඒක නිසා ඔයාගේ නිින්දට අවශ්‍ය කරන හෝමෝනයක් වන මෙලටොනින් නිපදවීම අඩු කරනවා. මෙලටොනින් නිපදවීම ප්‍රමාද වෙනවා කියන්නේ ඔයාට නිින්ද යන්න ගොඩාක් වෙලාව යනවා. ඔයාගේ සර්කේඩියන් රිද්ම් එක, ඒ කියන්නේ ඔයාගේ ශාරීරික වේලාව. අපි කියනවා උදෑසන අවදියෙන් ඇක්ටිව් ක්‍රියාශීලී කෙනෙක් විදිහට ඉන්න ඕන විදිය සහ රාත්‍රියේදී රෙස්ට් එකේ විවේකීව ඉන්න ඕන විදිය ඔයාගේ ශරීරයට සහ මොළයට ස්වභාවිකව කමාන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ කමාන්ඩ් එක පැටලිලි සහගත වෙලා අක්‍රමවත් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා ඔයාට නිින්ද තුලින් ලැබෙන්න ඕන නියම ප්‍රමිතිය බාල වෙනවා. මේ හේතුව නිසා ඔයාට උදෑසන අවදිවීම ලොකු වෙහෙසක් ඇති කරනවා. මොළය ඕවර් ස්ටිමියුලේට් වෙනවා. ඕවර් ස්ටිමියුලේට් වෙනවා කියන්නේ මනසට හා ඉන්ද්‍රියන් වලට වැඩියෙන් උත්තේජන ලැබීම නිසා මොළය අධික පීඩනයකට පත් වෙනවා. සරලව හැඳින්වුවොත් ඔයා එක දිගට එක විදිහේ වීඩියෝස්, උදාහරණයක් විදිහට වෙනස් විදිහේ YouTube ෂෝට් වීඩියෝස් ගානක් එක දිගට නරඹනකොට ඔයාගේ මොළයට ශබ්ද, ආලෝක, හැඟීම්, තොරතුරු එක විදිහට තැම්පත් වෙලා ඒ හැම වීඩියෝ එකකම තිබුණු තොරතුරු සේරම ඔයාගේ මොළයේ ගබඩා කරගෙන ඔයා ලබාගත්තු හැම තොරතුරක්ම ගැන මනසින් විවේකයක් ගන්නෙ නැතුව එක දිගට හිතන්න ගන්නවා. ඔයාගේ මොළය තොරතුරු වලින් පිරීලා ලොකු තෙහෙට්ටුවකට, පීඩාවකට පත් වෙනවා. නිදාගන්න කලින් මනස නිදහසේ විවේකීව තියාගන්න ඕන වෙලාවේ ඔයා නිදාගන්න ඔන්න මෙන්න තියාගෙන සෝෂල් මීඩියා භාවිතා කරනවා නම්, වීඩියෝස් බලනවා නම්, ගේම්ස් ප්ලේ කරනවා නම් මොළය විවේක ගන්න ඕන වෙලාවේදී ඔයාගේ මොළය අවදි වෙලා තියෙන්නේ. ඉතින් මේ හේතුන් නිසා මනස නොසන්සුන් වීමත් සමගම ඔයාට හොඳ ගැඹුරු නිින්දක් ලබා ගන්න බැරි වෙනවා. මොළය ඕවර් ස්ටිමියුලේට් වෙන එකෙන් වළක්වා ගන්න ඕනේ නම් මේ වැරදි ක්‍රියාවලින් ඉවත් වෙන්න ඕනේ. ඉතින් ඔයා ලයිට් ඔෆ් කරගෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එක බලනවා නම් ඔයා විසින්ම ඔයාගේ මොළය ටික ටික මරා දැමීමක් සිදු කරන තරමටම ඔයාගේ මොළය විනාශයක් කරා රැගෙන යනවා. සහ අනාගතයේ ඔයාව ඇල්සයිමර් රෝගියෙක් කරගන්න ඔයාම දරන ප්‍රයත්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාට කියලා දෙන්නේ ඔයාව බය කරන්න නෙමෙයි. ඔයාව බේරගන්න ඉන්න ඔයා වෙනුවෙන් ඔයාව පරිස්සම් කරගන්න ඕන එකම පුද්ගලයා ඔයාම නිසා. අපේ වීඩියෝස් තුලින් දැනුම අරගෙන ඔයාගේ ජීවිතය ලස්සන කරගන්නවා නම් ඒක තමයි අමාරුවෙන් ලොකු වෙහසක් අරගෙන මේ වීඩියෝස් ලස්සනට ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරන අපේ එකම බලාපොරොත්තුව. හොඳයි. ඔයාට නිදාගන්න ගියාට නිින්ද යන්නේ නැත්තම් මම දැන් දෙන ක්‍රම ටික අත්හදා බලන්න. ඉතින් ඔයාට නිදාගන්න ගියාට නිින්ද යන්නේ නැත්තම් හරි හොඳ නිරෝගී නිින්දක් ලබා ගැනීමට නොහැකි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපි කලින් ඔයාට පැහැදිලි කළා වගේ ෆෝන් ඇතුළු අනිකුත් ඩිවයිසස් වලින් පැය 2කට හෝ පැයකටවත් කලින් ඉවත් වෙලා ඔයාගේ මනස නිදහස් කරගන්න. ඒ වෙලාව ඇතුළත හොඳ පොතක් කියවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නිදාගන්න කලින් කෝපි, තේ, ශක්තිජනක පානයන් පානය කිරීමෙන් වළකින්න. කෝපි වගේ දේවල් පානය කිරීමෙන් ඔයාගේ මොළයට කැෆෙයින් ලැබෙනවා. කැෆෙයින් ඔයාගේ මොළය නිින්දට නොයා අවදීන් තබා ගැනීමට උපකාරී වන දෙයක්. පාඩම් කරන වෙලාවට, රැකියාවක් කරන වෙලාවට මිනිස්සු ශක්තිජනක පාන හෝ කෝපි, තේ බොන්නේ නිදිමත ඇදෙන්නේ නැති වෙන්න. ඒක නිසා නිදාගන්න පැය 5කටවත් කලින් කෝපි පානය කිරීමෙන් හෝ වෙනත් ශක්තිජනක පානයන් ගැනීමෙන් වළකින්න. ඔයාට පුළුවන් හොඳ උණුසුම් වතුරෙන් ඇඟ හොද ගන්න. උණුසුම් වතුරෙන් ඔයාගේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරනවා. මාංශ පේශි ලිහිල් වෙනවා. මොළයට ටිකක් සංසුන් වෙන්න කියලා පණිවිඩයක් යනවා. ඔයාගේ ආතතිය, කලබලකාරී බව අඩු කරනවා. ශරීරයේ තිබෙන දහදිය කොහොර විවෘත වෙලා ශරීරයට අපහසුතාවගෙන දෙන මේ දේ දහදිය හොඳින් ඉවත් කරලා නැවුම් සහ සාමකාමී බවක් ශරීරයට ලබා දෙනවා. ඉතින් හොඳ උණුසුම් වතුරෙන් ඇඟ පිරිසිදු කරගෙන නිින්දට ගියාම ඔයාට හොඳ ගැඹුරු නිින්දක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අමතරව අවශ්‍ය නම් හොඳ සංසුන් සංගීතයක් අහන්න. ඉතින් ඔයාට පුළුවන් නිදාගන්න පැය කිහිපයකට කලින් YouTube එකේ relaxing music, හරි meditation music කියලා search කරලා music කීපයක් download කරලා තියාගෙන නිදාගන්න යන වෙලාවට කලින් අහලා මනස සංසුන් කරගන්න. සමහර මිනිස්සුන්ට අඳුරේදී හොඳට නිින්ද යනවා.
ඒ වගේම තවත් සමහරුන්ට ගොඩක් අඳුරු වුණාම නිින්ද යන්නේ නැති අවස්ථාවනුත් තියෙනවා. ඉතින් ඔයා අඳුරේ නිදාගන්න බය කෙනෙක් හෝ අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් රතු පාට මද ආලෝකයක් තියෙන බල්බ් එකක් දාගෙන නිදාගන්න. ඔයා රතු පාට එළියට අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් තද කහ පාට හරි තැඹිලි පාට ආලෝකයක් එක්ක නිින්දට යන්න. රතු පාට ආලෝකය ඔයාව හොඳ ගැඹුරු නිින්දකට අරන් යන්න උපකාරී වෙනවා. රතු ආලෝකය නිසා ඔයාගේ මොළය තුල නිින්දට ප්‍රමාණවත් තරම් මෙලටොනින් නිපදවනවා. ඒ වගේම තැඹිලි පාට හෝ තද කහ පාට ආලෝකයත් ඔයාට හොඳ නිින්දක් ලබා ගැනීමට උපකාරී වෙනවා. ඔයාගේ මොළයට හරිම මිත්‍රශීලී ආලෝකයක් ගෙන දෙනවා. ඒක හරියට නිකන් පහනක ආලෝකයක් වගේ. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. හැමදාම එකම විදියට හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ නම් ඔයාට කරන්න තියෙන්නේ හැමදාම එකම වෙලාවක් තියාගන්න. අපි හිතමුකෝ 9ට නිදාගන්න එක හොඳයි වගේ නම් හැමදාම හරියටම 9 වෙද්දි නිදාගන්න බලන්න. මේකත් ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න හොඳම ක්‍රමය. හෝමෝන් සමතුලිත කිරීමටත් නිින්ද වැදගත් වෙනවා. හොඳ නිින්දක් ලබා ගැනීමෙන් ආහාර රුචිකත්වය මධ්‍යස්ථව පාලනයකින් යුතුව සකසනවා. ශරීර ශක්තියත් වර්ධනය කරනවා. නිින්දදී අපි කලින් කතා කරපු සියලුම කාරණා නිවැරදිව සැකස්වීමෙන් ප්‍රතිලාභයක් විදියට ඔයාගේ සම පැහැපත් කරනවා. අඳුරු ලප කැලෑල් අඩු කරලා හොඳ තරුණ හා ස්වභාවික පැහැපත් වෙනමක් ලබා දෙනවා. හොඳ නිින්දක් ලබා ගන්නවා කියන්නේ නිකම්ම විවේකයක් ලබා ගැනීමක් නෙමෙයි. ඔයාගේ ශරීර අභ්‍යන්තරේ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියක් ඇති වෙනවා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියන එක නිින්දටත් අදාළ වෙන කරුණක්. අපි නිින්ද ලබා ගත යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. නිින්ද අඩු වුණත් ඔයා ලෙඩෙක් වෙන්න පුළුවන්. නිින්ද වැඩි වුණත් ඔයා ලෙඩෙක් වෙන්න පුළුවන්. ඒක නිසා නිින්දත් අපි ලබා ගන්න ආහාර පාන වගේම සමබරව අරගෙන නිරෝගී ශරීරය පවත්වාගෙන යමු නේද? ඉතින් අද අපි කතා කළේ අපි හැමදාම සරල ක්‍රියාවක් විදියට දකින්න පුරුදු වෙච්ච නිින්දේ ප්‍රතිලාභ ගැන. Mind with Charlie අපේ channel එක තුලින් ඔයාට හැමදාම ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය දැනුම සහ අලුත් තොරතුරු ඔයාට දැනගන්න පුළුවන්. අපිව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාට නිින්දදී ඇතිවෙන ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අමතක නොකර අපිට කමෙන්ට් එකකින් ඒ ප්‍රශ්න ලියලා තියන්න. එතකොට අපිට ඔයාලගේ ප්‍රශ්න වලට හොඳම විසඳුම් ඊළඟ වීඩියෝස් වලින් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වටින වීඩියෝ එක ඔයාගේ පවුලේ ආදරණීයන්ට, ඔයාගේ ආදරණීය යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට ඔයාගේ ආදරණීයන්ගේ ජීවිතයට ලොකු වටිනාකමක් ලබා දෙන්න ඔයාට පුළුවන්. අපි නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. Mind with Charlie සමග එකතු වූ ඔයාට නිරෝගීමත් සුවදායක දවසක් ප්‍රාර්ථනා කරනවා.